හරි දැන් අපි බලමු නයිට්‍රජන් අම්ලය නිෂ්පාදනය කරන කර්මාන්තය ගැන. ඉතින් ඒකට කියන්නේ ඔක්ස්ෆර්ඩ් ක්‍රමය කියලා. ප්‍රධාන අම්ද්‍රව්‍ය ලෙස ඇමෝනියා වායුගෝලීය වාතය සහ ජලය ලබා ගන්නවා. ඉතින් වායුගෝලීය වාතය කිව්වම ප්‍රධාන වශයෙන් ඔක්සිජන් වායුව තමයි අපි ලබා ගන්නේ. නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය කරද්දී අපි ප්‍රධාන වශයෙන් කුටීර 3ක් ඇතුලේ තමයි කරන්නේ. පළවෙනි කුටීරය උත්ප්‍රේරක කුටීරය කියනවා. දෙවෙනි කුටීරය ඔක්සීකරණ කුටීරය. තුන්වෙනි කුටීරය අවශෝෂණ කුටීරය. අපි දැන් බලමු එක් කුටීරය ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා. හරි. දැන් උත්ප්‍රේරක කුටීරය තමයි මේක. උත්ප්‍රේරක කුටීරය කිව්වම අපිට තේරෙනවා උත්ප්‍රේරක අවශ්‍යයි කියලා. ඉතින් උත්ප්‍රේරක ලෙස අපි ගන්නවා රෝඩියම් සහ ප්ලැටිනම් කියන උත්ප්‍රේරක දෙක ගන්නවා. මේ උත්ප්‍රේරක කුටීරය අපි සෙල්සියස් අංශක 800ත් 850ත් අතර උෂ්ණත්වයේ තියා ගන්න ඕනේ. අපි උත්ප්‍රේරක කුටීරයට ඇතුල් කරනවා අපි ගන්න ප්‍රධාන අමුද්‍රව්‍ය මුල් වර්ග දෙකම. ඒ කියන්නේ ඇමෝනියා වායුවයි වායුගෝලීය වාතයයි අපි උත්ප්‍රේරක කුටීරය තුලින් යවනවා. මේ වායුගෝලීය වාතය අපි ගන්නේ ජල වාෂ්ප සහ දූවිලි අයින් කරලා තමයි මේ වායුගෝලීය වාතය අපි උත්ප්‍රේරක කුටීරය ඇතුළට යවන්නේ. එතකොට මේ මුල් අමුද්‍රව්‍ය දෙක මේ වාත පරිමාවක් ලෙස අපි 1:9:12 වගේ අනුපාතයකින් තමයි අපි ඇතුළට යවන්නේ. මේ ඇමෝනියා අනුපාතය හිතන්නකො වායුගෝලීය වාතයට වඩා වැඩි වුණා කියලා. එහෙම යවුවොත් මේ අනුපාතය වැඩිපුර යවුවොත් මේ කුටීරය ඇතුලේ පිපිරුමක් වගේ හට ගන්න පුළුවන්. ඒ හින්දා ඇමෝනියා එක අනුපාතය අඩුවෙන් සහ වායුගෝලීය වාතය වැඩිපුර තමයි යවන්නේ. වායුගෝලීය වාතය කියන්නේ ඔක්සිජන් වායුව තමයි. ඉතින් මේ උත්ප්‍රේරක කුටීරය ඇතුලේ මේ වගේ ප්‍රතික්‍රියාවක් තමයි වෙන්නේ. ඇමෝනියා 4ක් සහ O2 අණු 5ක් සෙල්සියස් අංශක 800ත් 850ත් අතර උෂ්ණත්වයකදී ප්ලැටිනම් සහ රෝඩියම් කියන උත්ප්‍රේරක භාවිතා කරලා NO2 4ක් සහ ජල වාෂ්ප 6ක් ලබා ගන්න පුළුවන්. මේදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ කරුණක් තමයි NO කියන ගෑස් එක 97ක ඵලදාවක් මේ උත්ප්‍රේරක කුටීරයෙන් තුලින් අපිට ලබා ගන්න පුළුවන්. මේක අතිශය අමතක කරන්න එපා. අතිශය වැදගත්. මොකද MCQ එක සමහර වෙලාවට අහන අවස්ථා තියෙනවා. මේ ප්‍රතික්‍රියාව මතක තියාගන්න 45ට 46 කියලා. ඒක ලේසි වෙයින් මොකද මේ ප්‍රතික්‍රියාව අපිට අනිවාර්යෙන් මේ කර්මාන්තයවත් අනිවාර්යෙන්ම අහන එක අහනවාමයි. දැන් මේ ප්‍රතික්‍රියාවෙන් ලැබෙන NO සහ NO ගෑස් එක මෙහෙම ඔක්සීකරණ කුටීරයට ගමන් කරනවා. ඒ NO අපි මේක ඇමෝනියා වලට සාපේක්ෂව ගොඩක් වැඩිපුර O2 යවන වායුගෝලීය වාතය යවනවනේ. ඒ කියන්නේ ඔක්සිජන් නේ වැඩිපුර තියෙන්නේ. දැන් මේකේ ප්‍රතික්‍රියා කරලා මේ උත්ප්‍රේරක කුටීරය ඇතුලේ ප්‍රතික්‍රියා කරලා තව O2 පරිමාවක් ඉතුරු වෙනවා. අන්න ඒ O2 වැඩි O2 අණු ප්‍රමාණයත් මේ NO ගෑස් එක සමග මේ ඔක්සීකරණ කුටීරයට ඇතුල් වෙනවා. ඉතින් මේ ඔක්සීකරණ කුටීරය 150ට සෙල්සියස් අංශක 150ට අපි සිසිල්ව තබා ගන්න ඕනේ. මොකද මේ උත්ප්‍රේරක කුටීරේ 800ක 850 ඉහළ උෂ්ණත්වයෙන් තිබ්බා. මේ ඔක්සීකරණ කුටීරයට එනකොට අපි ඒක 150ට අඩු කරගන්නවා. ඉතින් මේ ඔක්සීකරණ කුටීරය තුළ මේ වගේ ප්‍රතික්‍රියාවක් තමයි වෙන්නේ. දෙකක් NO ගෑස් ධන O2 ගෑස් 150 උෂ්ණත්වයේදී තමයි
ප්‍රතික්‍රියා කරලා දෙකක් NO2 ගෑස් හම්බෙනවා. ඉතින් මේ ප්‍රතික්‍රියාවත් අතිශය වැදගත්, අනිවාර්යෙන් මතක තියාගන්න ඕන එකක්. දැන් මේ ඔක්සිකරණ කුටීරය තුලින් ලැබෙන NO2 ගෑස් එක මේ වායුගෝලීය වාතය. මේ කුටීරය තුලත් O2 ගෑස් එක ප්‍රතික්‍රියා කරලා තව අතිරික්ත O2 පරිමාවක් තියෙනවා. අන්න ඒ O2 පරිමාවයි මේ 2NO කියන ගෑස් එකයි, ඒ දෙකම අවශෝෂණ කුටීරය දක්වා ගමන් කරනවා. ඊළඟට තමයි අපි අපේ තුන්වෙනි අමුද්‍රව්‍යය, ඒ කියන්නේ ජලය. මේ අවශෝෂණ කුටීරයට ඉහළින් අපි ඇතුල් කරනවා. ඒ ඇතුල් කරන ජලයයි මේ අපි ඔක්සිකරණ කුටීරයෙන් NO2 සහ O2 කියලා හම්බෙන ගෑස් එකයි. මෙහෙම මේ ගෑස් එක ඉහළට යනකොට මේ ජලය පහළට හිමීට වැස්සෙනවා. අන්න ඒකට අපි කියනවා ප්‍රතිප්‍රවාහ මූලධර්මය කියලා. අපි සෝඩියම් කාබනේට් කියන කර්මාන්තයේදී මම පැහැදිලි කරා ප්‍රතිප්‍රවාහ මූලධර්මය කියන්නේ මොකක්ද කියලා. ඉතින් අප ආයු පිට වෙනවා මේ ඉහළින්. මෙන්න මේකට කියනවා ක්වාර්ට්ස් පාෂාණය කියලා. මේක නිෂ්ක්‍රීයයි. මේක නිෂ්ක්‍රීය වීමේ වාසිය තමයි NO2 කියන ගෑස් එක මේ ජලයත් සමග නිදහසේ ප්‍රතික්‍රියා වෙනවා. ඒ ප්‍රතික්‍රියා වෙලා නයිට්‍රික් අම්ලය අපිට මේ අවශෝෂණ කුටීරයේ පතුලේ සෑදෙනවා. අන්න ඒ සෑදෙන නයිට්‍රික් අම්ලය අපි ඉවතට ගන්නවා. මේ අවශෝෂණ කුටීරය තුළ සිදුවන ප්‍රතික්‍රියාව තමයි හතරක් NO2 ගෑස් ධන O2 ගෑස් ධන දෙකක් ජලය මගින් හතරක් HNO3 ඒකස්ට එක. ඒ කියන්නේ හතරක් නයිට්‍රික් අම්ලයක් හැදෙනවා. මේ HNO3 ඒ කියන්නේ නයිට්‍රික් අම්ලය සෑදෙන 96ක ඵලදාවක් මේ අවශෝෂණ කුටීරය තුළින් අපිට ගන්න පුළුවන්. මේකත් MCQ වල වැදගත් වෙනවා. ඒ හින්දා හොඳට මතක තියාගන්න. හරි, අපි ඊළඟට බලමු නයිට්‍රික් අම්ලයේ ප්‍රයෝජන. මේක හරි කෙටි සරල කර්මාන්තයක්. ඒ හින්දා වැඩි විස්තර නැහැ. ඉතින් හරි ලේසි මතක තියාගන්න. ඉතින් නයිට්‍රික් අම්ලයේ ප්‍රයෝජන තමයි අපි දන්නවා සාමාන්‍යයෙන් පොහොර භාවිතා කරන්න ගන්නවා කියලා ඕන කෙනෙක්ට නිකන් මතක් වෙන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න පුපුරන ද්‍රව්‍ය සෑදීමට අපි මේක ගන්නවා. නයිට්‍රික් අම්ලය වැදගත් වෙනවා. ඒ වගේම තමයි කර්මාන්ත සඳහා අවශ්‍ය වන නයිට්‍රේට සෑදීමට අපි මේක යොදා ගන්නවා. උදාහරණයක් විදියට පොටෑසියම් නයිට්‍රේට් ගන්නවා වෙඩි බෙහෙත් නිෂ්පාදනයට. ඒ වගේම සිල්වර් නයිට්‍රේට් ඡායාරූප කර්මාන්තය සඳහා යොදා ගන්නවා. ඒ වගේම රාජ අම්ලය නිපදවීමටත් අපි මේක ගන්නවා. රාජ අම්ලය කියන්නේ රත්තරන් වගේ දිය කරන්න යොදා ගන්න අම්ලයක්. ඒ වගේම තමයි වෙල්ඩින් කර්මාන්තයේදී පුෂ්ඨය පිරිසිදු කිරීමට අපි මේක යොදා ගන්නවා. ඉතින් මේක හරි ලේසි කර්මාන්තයක්. හොඳට තේරුණා නම්, හදවතටම තේරුණා නම් කමෙන්ට් එක ලයික් එකක් දාගෙන යන්න. අපි ඊළඟ කර්මාන්තයෙන් හම්බෙමු.